ආයිබෝන් ඔන්න බලන්න රුමේනියාවේ ඉඳලා ඉතාලියට ඇවිල්ලා ඉතාලියේ රුමේනියාවේ හොඳ ජොබ් එකක් කර ඉඳලා ආවනේ. ඔව්. රුමේනියාවේ හොඳ ජොබ් එකක් කර ඉඳලා ඇවිල්ලා මේ මල්ලියමි මේ බඩු මේ ඉතාලියේ නාපෝලියට ඇවිල්ලා ඊට පස්සේ නාපෝලියේ ජොබ් එකක් සෙට් කරගන්න ඉඳලා කොහොම හරි ඒක සෙට් වෙන්න නැතුව රෝමෙට ආවා. රෝමෙත් සෙට් වෙන්න නැතුව දවස් 20යි දැන් දවස් 20යි දැන් මේ ඉතාලියේ ඉන්න බෑ කියලා ඉවරලා මේ නැවත ආපහු රුමේනියාවට වෙනවනේ. මේ ඉතින් කියන්නේ ඒ කතන්දරේ පොඩ්ඩ මම ආව දැන් දවස් 5කට කලින් ඊට පස්සේ නාපෝලියට ගියා. නාපෝලිය ඉතින් ඊට පස්සේ අපි නාපෝලිය ඉතින් අර ලංකාවේ නිකන් අර කොළඹට වැස්ස වගේ සිටුේෂන් එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ ආව ඇවිල්ලා මම දවස් 15ක් වගේ හිටියා මේ නාපෝලිය වල. ඒ ඉන්න ඇකොමඩේෂන් අරන් මම ඇත්තටම අපිට බෑ ඉන්නේ වගේ. ඊට පස්සේ මම ඊට රෝමෙට ආවා. රෝමට ඇවිල්ලා දවස් 2-3ක් අදීත් බැලුවා ජොබ් එකක් කරන් මම හොයාගන්න බැරුණා. ඊට පස්සේ ඉතින් මම රුමේනියාවට මම තීරණය කරා. ඊට වඩා හොඳයි කියලා හිතනවා රුමේනියාව. ඊට වඩා මේ දැන් මම මෙයාව රුමේනියාවට යන්න මේ එයාපෝට් එකට යන ගමන් ආපහු යන්න දාන්න මෙයාව. මේ ඒ කියන්නේ නාපෝලියේ ඔය ජොබ් එකක් මම සෙට් වුණේම නැද්ද? දැන් මොනවද කරුවද? නෑ බැලුවා ජොබ් සෙට් වුණේ නෑ නාපෝලියේ. ඒ කියන්නේ නාපෝලිය වල බැලුවා අපි මේ සෙට් වුණේ නෑ. කට්ටිය වගේ යාළුවෝ ඉන්නේ බැලුවා. ඉතින් මොකක්වත් හම්බුන්නේ නෑ ඉතින්. ඒක නිසා මම ඊතර මින්දර මගේ අර මේ ඇස්සර තිබ්බ ඉතාලිය කියන්නේ අමුතු මේ කියන්නේ අපිට බෑ කියලා කරන්න එතන අමාරුයි කියලා. ඒ කියන්නේ දැන් රුමේනියාවේ මල්ලිලා නංගිලා ඉතාලියට එන්න බලාගෙන ඉන්නවා පෙරුම් පුරාගෙන නිකන් ඉතාලිය ස්වර්ග රාජ්‍යයක් වගේ කියලානේ හිතාගෙන ඉන්නේ. නමුත් ඔයත් එහෙම තමයි ඉස්සෙල්ලා ඉතාලියේදී හිතාගෙන හිටියේනේ. ඊට දැන් මගේ යාළුවා මෙහෙට ඇවිල්ලා ගිහපු කට්ටිය ඉන්න සෑහෙන්න ආයි රුමේනියාව. ඒ කියන්නේ ඉතාලියට ඇවිල්ලා ආපහු රුමේනියාට ගිහලා. කිව්වද සමහරුන්ට රුමේනියාට වීසා නැතුව ඇවිල්ලා රුමේනියාට යන්න බැරුව ඉන්න කට්ටියකුත් ඉන්නවා. ආයි මෙහෙට ඇවිල්ලා කර ගියා යන්න නැතුව වැඩ කරගෙන ඉන්නවා. දැන් යාළුවෝ කියනවා දැන් මාස 6ක් වෙනවා. යාට තාම ජොබ් එකක් නැහැ මෙහෙ. ඉතාලියේනේ? ඉතාලියේ. දැන් ඔයා S2 දැක්කා ඉතාලියට ඇවිල්ලා රුමේනියාවේ හොඳට ජොබ් කර උන්න අය ඉතාලියට ඇවිල්ලා අනාථ වෙලා ඉන්නවනේ. ඔව් ඈ ගොඩක් අය එහෙම දැක්කනේ. ඈ ඉතින් දැන් රුමේනියාවේ ඉඳලා එන්න කාර්ය පෙරම් පුරාගෙන ඉන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් වීසා එකක් නැති කරගෙන දැන් මේ ආවට පස්සේ ඔයාලගේ වීසා එකක් නැති වෙනවනේ. රිපුජ් දාලා ඉන්නේ නැදිසියේ ගෙදරක මලගයක් වුණා ලංකාවට යන්න හම්බෙන්නේ නැහැ. ඇත්තටම මෙයා හොඳ තීරණයක් කරන් තියෙන අරගෙන වැකන්සා වගේ දවස් 20ක් ආවා. ඉන්දියලා බැලුවා ඉතාලියේ නාපෝලි රෝමේ දෙකේම ඇවිල්ලා බැලුවා. ඉතින් සෙට් වෙන්නේ නැහැ. දැන් වීසා එක ඉවරෙන්න ඉස්සෙල්ලා මොලේ කල්පනා කරලා ඈ තුමියට යනවා ඉතින් වීසා එක යනවනේ ඈ රිපුජ් දැම්මෙන්නේ නැත්තේ ඒකයි මම මේ බැලුවා ඇත්තට මේ සිටුේෂන් එක කොහොමද කියලා. මට රිපුජ් දැම්ම නම් ඇත්තටම යන්න වෙන්නේ නැහැ. මොකද කුස්තුරගෙන් පාස්පෝර්ට් එක ගන්නවා. ඉතින් යන්න වෙන්නේ නැති ඉඳන් මම ටික දවසක් අලන් හිටියේ ඉතින් මොකක් හරි හම්බ වෙයිද කියලා. ඒ මන්න අනිත් එක ඉතින් මෙහි අනිවාර්යෙන් එනවනේ භාෂාව ඕන වෙනවා අනිවාර්යෙන්ම නම්බර් 1. භාෂාවනේ. භාෂාව නැතුව ජොබ් දෙන්නේ නැහැ කවුරුත් ගොඩක් වෙලාවට. ඔව්. ඒ කියන්නේ කවුරු හරි රුමේනියාවේ ඉඳලා ඉන්නවනම් මාසෙකින් දෙකකින් ඇවිල්ලා මේ ජොබ් එකක් හොයාගන්න බෑ. අඩුම ගානේ මාස 3ක්වත් ඉඳලා භාෂාව හොයාගෙන මේ සංස්කෘතිය දැනගෙන එහෙම තමයි කරන්න ඕනේ. එහෙම ආවත් ඉතින් අවාසියි. ඉතින් රුමේනියාවේ වීසා එකක් තියන්නේ සෙනගල් වීසා එකක් තියන්නේ මේ ඇවිල්ලා රිපුජ් දාන්නේ මොඩ යනවද නැද්ද? ඔව්. මොකද අනිත් තව අපේ රටවල ඉස්ලාමයකට ට්‍රැවල් කරන්න පුළුවන් තියෙන මේකන්නේ. ඔව්. හොඳම ඔපචුනිටි එකක් තමයි සෙනගල් වීසා එක අපි. වීසා එක. ඔව්. දැන් ඔයාලට ඕනේ නම් අවුරුදු 5ක් ඉවර වෙලා අර කාර් එනවනම් කමන්නේ නැහැ. මොකද ජොබ් එක අතේ තියාගෙන ඉතාලට බැස්ස නම් අවුලක් නැහැ. එහෙම නෑනේ දෙන්න. ඔව් එහෙම නෑනේ. ඔව්. ඒක තමයි ඉතින් වහන්න දැන් මෙයා අපරාධේ දැන් කීයක් විතර වීදම් වුණාද? ඇයියවිල මට මෙහෙ තාම කොහොමද ලක්ෂ 2කමාරක් විතර මේ දවස් ටිකට ගිහින් තියර එන්න යන්න වීදම් බලුවා. දවස් වීදමට 20ට නේ? ඈ 20 මට එහෙ ඉඳන් මෙන්න යන ටිකට් වලට නම් ටිකට් ඔව්. ගෙවල් කුලිය නම් මනම් දීලා යනකොට ඉතින් දෙකමාරක් ගිහින් තිය මට වෙනවා. ගෙලා දිනවනේ. මේ දැන් ඔය යන්න බඩු ඔක්කොම ලාති කරන්නේ මේ දැන් රුමේනියාවට යන්න ගමන් යන්නේ. ඉතින් එහෙනම් ජය වේවා. සුබ ගමන් එන. අනාගතේ සාර්ථක වෙන්න ඕන. අනිවාර්යයෙන්ම